ගස් ලැබු නිකන් ගමුකෝ අපි වගා කරන එක කොච්චර වටිනවද අපිට කොච්චර හම්බ කරන්න පුළුවන්ද? හරිද? සුපිරි හම්බ කිරිල්ලක්. හොඳ ආයෝජනයක් වගා කටයුතු කියන්නේ. හරි? ඔන්න ඔයාට ගස් ලැබු වගා කරන්න ඕනේ. හරිද? හිතන්නකෝ ගස් ලැබු පැල ටිකක් ගන්න ඔයාට රුපියල් 5000ක් වියදම් කරා. හරිද? රුපියල් 5000 එච්චර වියදම් කරන්න ඕනේ නැහැ. කොහේ හරි තියෙනවා නම් ගස් ලැබු පැල ටිකක් ගෙනාවා. හරිද? නිකන් හරි ඉල්ලගෙන ආ හැකිනේ. ගස් ලැබු පැල 20ක් කියලා හිතන්නකෝ. මෙහෙම තීරු වලට ඔයා ගස් ලැබු පැල 20 හිටව ගන්නවා. හරිද? ගස් ලැබු පැල 20 හිටව ගත්තා. ඕකට හරි 5000ක් ගියා ඒකට. ඊට පස්සේ පුතේ පොහොර අරව මේව ලොකුවට දාන්න ඕනේ. හරි දාන පොහොර වලටයි මේ මොනවා හරි මේවා ටිකකට ඔන්න පුතේ තව 5000ක් ඔයා වියදම් කරා කියන්නකෝ. ඔයාට මූලික පිරිවැය රුපියල් 10000යි ඕනේ. හරිද? රුපියල් 10000ක් අතේ තියෙනවා නම් මේ වැඩේ කළ හැකියි. හරිද? ඔයා ගස් ලැබු ටික වගා කළා. සාමාන්‍යයෙන් පුතේ මාස 5-6 විතර යනකොට සමහර ගස් ලැබු ගස් තියෙන ඔය හොඳ අලුත් මේ කියන්නේ බ්‍රීඩ් වල හදපු ඒවා ටක් ගාලා ගෙඩි හැදෙන ඒවා. හරිද? එතකොට පුතේ මොකද වෙන්නේ මේ ඔයා හිතන්නකෝ එක ගස් ලැබු ගහක හරිද? එක ගස් ලැබු ගහක ඔයාට ගෙඩි 10ක් තියෙනවා. එක ගස් ලැබු ගහක ඔයාට ගෙඩි 10ක් තියෙනවා. ඔයා ගස් ලැබු ගස් 20ක් හිටෙව්වා. ඒ කියන්නේ පුතේ ඔයාට සරලවම ගස් ලැබු ගෙඩි 200ක් ඇවිල්ලානේ. ගස් ලැබු ගෙඩි 200ක් ඇවිල්ලා. එක ගස් ලැබු ගෙඩියක් ඔයාට විකුණන්න හැකි කියලා හිතන්නකෝ. හරිද? රුපියල් 300කට. ඔව්. රුපියල් 300කට එක ගස් ලැබු ගෙඩියක් විකුණන්න හැකි. හරි මට කියන්නකෝ. හරිද? 200 වැඩි කිරීම 300 මට කියන්න ඔයාගේ වත්කම කොහොමද කියලා. මේ කියන්නේ මේ ගස් ලැබු ටික විකුණනොත් ඔයාට හම්බෙන ගාණ කීයද කියලා කියන්න බලන්න. ගණන් පුළුවන් ළමයි. ටක් ගාලා කියන්න බලන්න. පුළුවන් නම් කියහම් බලන්න. සමහරව ඒක අම්මට සිරි වෙනවා. හරි. පුතේ එතකොට 60000ක් වෙනවනේ. ඔය 60000න් ඔයා අඩුකරනද ඔයාගේ මෙන්න මේ ගියපු ගාණ. හරිද? මේ කියන්නේ 10000ක් ඔයාට ගියානේ මුලින්. ඒ 10000 අඩු කළොත් එහෙම පුතේ ඔයාට එනවා සුද්ධ වත්කමක් සුද්ධ ලාභයක් රුපියල් 50000ක. ඔයා වියදම් කරපු ගාණ 10000යි ඔයාට ඒ වෙනුවට හම්බෙලා තියෙනවා 50000. හරි. මං කියන්නේ මේ ආයෝජනයක් නෙමෙයිද? අන්න මතක තියාගන්න. හරිද? කරනවා නම් අන්න වැඩ. හරි කරනවා නම් අඩට මම මේ ගස් ලැබු ගස් 20කට කිව්වේ. ඔයා ගස් ලැබු ගස් 40ක් යන්තම් හදාගත්ත කියන්නේ ඔයාට ගස් ලැබු ටික විකුණලා නිකන් ඉඳලා ගස් ලැබු ටික කඩන්න විතරයි ඕනේ. රුපියල් ලක්ෂයක් හම්බෙන්නේ. මතක තියාගන්න. හරි? ඒ හින්දා හොඳට මතක තියාගන්න මේක හෙන ලේසියෙන් කරන්න පුළුවන් සමහර දේවල්. හරි? ඔයාලා මේ කියන්නේ ගොවියා කියන්නේ මං කියන්නේ ඒකයි. ගොවියට හොඳ වටිනාකමක් දෙනවනේ. හොඳ මිලක් තියෙනවා නම් ගොවියොන්ට හොඳ මේගොල්ලෝ වගා කරන දේවල්ට හොඳ මිලක් තියෙනවා නම් ඒක හොඳ රස්සාවක්.